හරි පුතේ අද දවසේදී අපි කතා කරන්න මේ ලෑස්තිලා ඉන්නේ Excel වල. ඒ කියන්නේ 9 වසරේ ඔයගේ දෙවෙනි පාඩමේ ICT වල වීඩියෝස් දෙකක් අපි කතා කරලා තියෙනවා විද්‍යුත් පැතිරුම්පත් කියන මාතෘකාවේ. අද දවසේදී අපි කතා කරන්නේ ඒකේ තුන්වෙනි වීඩියෝ එක. එතකොට මම අද දවසේදී සාකච්ඡා කරන්නේ අපේ විද්‍යුත් පැතිරුම්පත් මෘදුකාංග වල අපි කතා කරන්නේ Excel වලට අදාළව පොදු මෙවලම් ටිකක් සහ ඊට එහා පැත්තෙන් අපිට හම්බ වෙනවා පැතිරුම්පතක විශේෂ ලක්ෂණ කියලා කොටසක්. ඒ කොටසයි ඒ වගේම කෝෂ හැඩසව් කිරීමේ මෙවලම් කියලා හම්බ වෙනවා. ඒත් එක්කම එකෙල්ල කිරීම සහ ස්ථානගත කිරීමේ මෙවලම් ටිකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකේ මෙතන සිට ඉදිරියට තියෙන කොටස මම කියලා දෙන්නම්. අද දවසේදී මෙන්න මේ එකෙල්ල කිරීම හා ස්ථානගත කිරීම මෙවලම් කියන කොටසෙන් අද දවස ඒ වීඩියෝ එක අවසන් කරනවා. ඒතකොට මේ ටික තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. හරි. ඒ සඳහා මම මුලින්ම මගේ Excel කියන මගේ මෘදුකාංගය විවෘත කරගන්නවා. එතකොට මෙන්න මේ කියන තීරු පේලි එහෙම ඔයා මේ වෙනකොට දන්නවා මේ කියන කෝෂ ගැන දන්නවා කෝෂ පරාස ගන්න කොහොමද කියලා දන්නවා ඒක ගැන දන්නේ නැත්නම් අර කලින් වීඩියෝස් ටික බලන්න. එතකොට එකකින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතනදී මගේ වැඩ ටික පටන් ගන්න කලින් මම මේ වෙලාවේ මෙතනදී දානවා පොඩ්ඩක් මේක Excel වලට මට ඕන වෙන ඉස්සරහට ඕන වෙන ටිකක්. හරි. මම මෙතන දානවා name. ඊට පස්සේ මම දාන්නම් ICT maths ඊට පස්සේ සයන්ස් ඊට පස්සේ ටැමිල් වගේ ලකුණු ටිකක් දාන්න. ඒත් එක්කම අපි අංක පිළිවෙලට පොඩ්ඩක් ගමු පහලට මේ විදිහට අංක ටිකක්. හරි. ඒත් එක්කම නම් ටිකකුත් ගමු මම. හරි. ඒ වගේම නිකන් අපි ලකුණු ටිකක් ගමු නිකන් අහම්බෙන්. හරි. මේවා මම නිකන් සාම්පල් data නිකන් වැඩ කරන්න ඕන data ටිකක් විදිහට නිකන් ඔය මතක් වෙන ලකුණු ටිකක් ඔය බලලා දාගන්නවා. හරි. එතකොට මම මේ විදිහට හදා ගන්නවා. දැන් ඔන්න බලා ගන්නකො. අපි මේ විදිහට වගුවක් විදිහට ඔන්න දැන් හදාගත්තා. හරි. එතකොට දැන් මම මෙතනදී කරන්නේ මේකට පොඩි බෝඩර්ස් ටිකක් දානවා. ඕල් බෝඩර්ස් වලට ගිහිල්ලා දැන් ඔන්න පොඩක් මේ පේලි ගාන තීරු සහ පේලි වල විශාලත්වය චුට්ටක් වැඩි කරලා ගන්නම්. ඔයාලට ටිකක් පැහැදිලිව පේන්න. හරි. ඔන්න ඔය විදිහට මගේ ලකුණු ටික නම් ටික සහ මේ අංකයක් විදිහට දාලා මම පොඩි වගුවක් හදාගත්තා. මේකෙත් කරන වෙනස්කම් සහ ඒවා සම්බන්ධ දේවල් තමයි අපි මේ පාඩමේදී දැන් කතා කරන්නේ. හරි. පුතේ මේ උඩම තියෙනවා තීරුවක්. අපි ඒකට කියනවා මේ වගේ මෙන්න මේ වගේ උඩම තියෙන එකට අපි කියනවා quick access toolbar එක කියලා. අපි ඒක toolbar කියලා කියන්නේ. කියන්නේ tools තියෙන තැන toolbar එක. එතකොට මේ toolbar එකේ මෙන්න මේ විදිහට හරි ලකුණු වැටිලා තියෙන්නේ දැනටපත් මෙන්න මේ toolbar එකට ඇවිල්ලා තියෙන ඒවා. ඒකේ නැති ඒවට තමයි හරි ලකුණ වැටිලා නැත්නම් අපිට ඕන එකක් මේ විදිහට අයින් කරගන්න පුළුවන්. දැක්කනේ මෙතන තිබ්බෙක් ගියා. ඕනනම් අය පාරක් දුන්න ගමන් අන්න එයා ආවා. ඒතර මොනවා හරි මේ විදිහට අයින් කරගන්න පුළුවන් මේ. අයින් කරගන්න ගමන් එක එක්කෙනා මේ විදිහට නැති වෙලා යනවා. හරිද? ওই විදිහට අපිට නැවත වතාවක් මේවා උඩ ක්ලික් කරනකොට හරි ලකුණක් වැටිලා නිකම් මේවා ආපහු ටූල් බාර් එකට එකතු වෙනවා. හරි. එතකොට දැන් මේ කට්ටිය ගැන කතා කරන්න තමයි යන්නේ. මුලින්ම මම අය පාරක් යන්නම් පොදු මෙවරම් වල කවුරු ගැනද අපිට කතා කරන්න තියෙන්නේ කියලා මුලින්ම බලන්න. හරි. මේ වගේ චූටි අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ සුදු පාට පිටුවක් වගේ. ඒකෙන් අපි නව වැඩපතක් අලුත් නව වැඩපතක් ලබා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. මේක කරන්නේ පුතේ නව ලේඛනයේ තැම්පත් කිරීමට. ඒ කියන්නේ අපි හදපු ලේඛනයක් තැම්පත් කරන්න. අපි කියනවා පුතේ සේව් කරන වැඩේට තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඕපන් ඒ කියන්නේ ලේඛනයක් විවෘත කරගන්න වැඩේට. එහෙම නැත්නම් අපි කලින් සේව් කරපු එකක් නැවත අපි පරිගණකයේ විද්‍යුත් පැතිරුම්පත් මෘදුකාංගයට විවෘත කරගෙන ඒක මොනවා හරි වැඩක් කරගන්න යනවා නම් කලින් සේව් කරපු එකක් නැවත ගන්න එක තමයි මෙතනින් ඕපන් එකෙන් වෙන්නේ. ඒ වගේම ලේඛනයක මුද්‍රණ පෙර දසුන කියලා කියන්නේ කොලයකට ඒක මුද්‍රණය. ඒ කියන්නේ අපි ලේඛනයේ මුද්‍රණය වෙන්න කලින් ඒක කොලේ කොයි තැනටද වදින්නේ. කොලේ සම්පූර්ණයෙන්ම අයිති වෙනවද? ඒතකොට කොලේට ලොකුවටද වදින්නේ, පොඩියටද වැටෙන්නේ, කොල නාස්ති වෙනවද කියන එක ගැන චුට්ටක් අපිට කලින් කොලේට වදින්න කලින් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඒක අපේ අර මුදල් ඉතිරි වෙන්න කොලේ නාස්ති වෙන එක අවම කරගන්න වටිනවා. හරිද? ඊට පස්සේ අවසාන එක තියෙන්නේ නිකම්ම කොලේට print කරලා ගන්න. කෙලින්ම print එකට දෙන්න. හරි ඒකයි කියනවා අපි ලේඛන මුද්‍රණය කිරීම කියලා. හරි එතකොට මේ පස් දෙනාගේ වැඩ ටික අපි මුලින් බලලා යමු. මෙන්න මෙතන තියෙනවා පුතේ මම ඔය කතා කරන්න යන කට්ටිය. එතකොට මේ උඩම තියෙනවා ඔයාට පේනවා ඇති control n. එහෙම නැත්නම් new එක ලැබුවට පස්සේ අපිට නව ලේඛනයක් ලබා ගන්න පුළුවන් විදිය මම ඔයාට පෙන්නන්නම්.
හරි. ඔයා දැක්කනේ මේ නව ලේඛනයක් මට ඕපන් වුණා. ඒක ලොකු කරලා අපිට මගේ වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? හරි. මම මෙතනදී බොරුවට ස්කූල් කියලා එකක් දාලා ස්කූල් නම්බර් වගේ නිකන් මොනවා හරි නිකන් දාගන්න ක්ලාස් ඔය වගේ අපිට මොනවා හරි අය මොනවා හරි ටයිප් කරන්න පුළුවන්. බලන්නකො මෙතනින් ගියාට පස්සේ බීම් මෙතන ආවට පස්සේ මගේ කලින් එක තියෙනවා. මෙතනින් දෙවෙනි එකට ගියාට පස්සේ මම දැන් අලුතෙන් ඕපන් කරගත්ත එක තියෙනවා. ආයෙත් එකක් ඕපන් කරගන්න ඕන නම් ඔන්න ආයෙත් එකක් ඕපන් කරගත්තා. නව ලේඛනයක් දැන් ලේඛන කීයද ඔක්කොම 3යි. ওই විදිහට නව ලේඛනයක් ලබා ගන්න එක තමයි new එකෙන් වෙන්නේ. හරි මම මේ වැඩක් නැති එකක් අයින් කරලා දානවා. ඔන්න දැන් දෙකක් තියෙනවා. දෙකක් තියාගමු. හරි ඊට පස්සේ මේ මෙතන තියෙනවා පුතේ සේව් කරගන්න. සේව් කරගන්නවා කියන අපි පසුභාවිතය සඳහා තියාගන්න එක. මේ හැම දෙයක්ම හොඳට අහගන්න මේ හැම දෙයක්ම අපිට ෆයිල් එකට ගිහිල්ලා මේ විදිහට බලා ගන්නත් පුළුවන්. අපි එතෙන්ද යන්නේ නැතුව උඩින් එකපාරම කෙටියෙන් ලේසියෙන් වැඩ කරගන්න තමයි මේ උඩ තීරුවට මෙන්න මේ කියන ටූල් බාර් එකට දාගන්න. හරි. සේව් කියන එකේ බුවට පස්සේ අපි සේව් කරගන්න පුළුවන්. අපිට සේව් කරගන්න ඊට පස්සේ තැනක් ඉල්ලනවා. හරි. මම මෙතන මගේ ඩෙස්ක්ටොප් එක තෝරගන්නවා. ඩෙස්ක්ටොප් එක තෝරාගෙන ඒකේ ICT කියන ෆෝල්ඩර් එක ඇතුළට යනවා. දැනට මම grade 9 marks කියලා එකක් මම හදලා තියෙනවා. මම මේක හදනවා first term test කියලා. first term test කියලා දීලා ඔන්න මම දැන් සේව් කරේ ඩෙස්ක්ටොප් එකේ ICT කියන ෆෝල්ඩර් එක ඇතුළට. ඔන්න දැන් ඒක ICT කියන ෆෝල්ඩර් එක ඇතුළට තමයි සේව් වෙන්නේ කියන එක අපිට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිල් එකේ නම දුන්නා. ඊට පස්සේ මම සේව් කරා. සේව් කරපු ගමන් ඔයාලට පේනවා first term test කියලා අපි අලුතෙන් ඒක සේව් කරන්න දුන්න නම එතනින් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒ කතා කරේ පුතේ සුරැකීම සේව් කරන එක. හරි. දැන් ඔන්න මම මේ ටික ඔක්කොම වහලා දාලා ක්ලෝස් කරලා මේකත් ක්ලෝස් කරන්න. ඔන්න සේව් කරන්න. හරි. එතකොට මේකත් පොඩ්ඩක් මිනිමයිස් කරලා මම එනවා ආපහු Excel එක ආයෙ නැවත වතාවක් ඕපන් කරගන්න. හරි. Excel එක දැන් ඔන්න අලුතින් කම්පියුටර් එක ඕන් කරලා Excel එක ඕපන් කරගත්තා කියලා අපි හිතමුකෝ. හරි. එතකොට Excel එක ওই විදිහට ඕපන් කරගන්නවා. හරි. ඔන්න අපි Excel එක ඕපන් කරගෙන දැන් ඔන්න වැඩේ කරන්න යනකොට මට ඕන වෙනවා මම කලින් දවසක නැත්තම් කලින් වෙලාවේ සේව් කරපු එක මේකට නැවත ලබා ගන්න. ඒක අපිට පුළුවන් මෙන්න මෙතන ඕපන් එක ගාවට ගිහිල්ලා අපි කලින් වැඩ කරපු තැන් වලට ගිහිල්ලා කියන්නේ දැන් නම් මෙතනදී නම් අපි කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා අපිට ICT කියන එක ඇතුලෙන් අපිට first term test කියන එක උඩ ක්ලික් කරලා නැත්නම් ඩබල් ක්ලික් කරලා නිකම්ම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ උඩ එකපාරක් ක්ලික් කරලා මෙතනින් ඕපන් දුන්නාට පස්සේ අර අපි කලින් වැඩ කරගෙන හිටිය එක මේ විදිහට අපිට ඕපන් වෙනවා. හරිනේ. හරි. ඒත් එක්කම ෆයිල් වලට ගිහිල්ලා නැත්නම් අපි ෆයිල් වලට ගිහිල්ලා ඕපන් එකකිනුත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඕපන් වලට ගියාට පස්සේ මේ recent verbooks අපි අවසානට වැඩ කරපු ඒවාත් මෙතනින් පෙන්නනවා. ඒතකොට කාට හරි අවශ්‍යයි නම් පුළුවන් මෙතනින් ඕනනම් ඒක උඩ ක්ලික් කරලා නැවත වතාවක් එතනින් ගන්න. බැරි වෙලා හරි මෙතනින් තිබුණ නැත්තම් ගොඩක් කාලයකට කලින් වැඩ කරපේව නෑ මේ කියන අවසානෙට වැඩ කරපු මෑතක වැඩ කරපුවා තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි හිත මාස කිහිපයකට කලින් වැඩ කරපු එකක් නම් අනිවාර්යයෙන් මෙතන හිටින් නැති වෙන්න පුළුවන්. මේ පහලට ගියාට පස්සේ අවසානෙටම වැඩ කරපු ටික විතරයි පෙන්වන්නේ. එතකොට මට ඊටත් කලින් ගොඩාක් කාලයකට කලින් එකක් ගන්න නම් කොහොමත් කම්පියුටර් එකට ගිහිල්ලා මගේ අදාළ තැනට ගිහිල්ලා අපි ඒක විවෘත කරගන්න ඕනේ. ඊළඟට පුතේ මේ මෙතන තියෙනවා මේක. මේ තියෙනවා print preview. ඒකට ගියාට පස්සේ මගේ කොලයක් උඩට මෙන්න මේක උඩින් මේක print වෙනවා කියලා ඔයාලට පේනවනේ. එතකොට දැන් අපිට පොඩි idea එකක් ගන්න පුළුවන් මේ යට කොටස සම්පූර්ණයෙන්ම ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ කොලයට මේ කොටස සම්පූර්ණ ඉතුරු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඕනනම් තව මොනවා හරි තියෙනවා නම් පහළට type කරලා ගන්න. හරි. එතකොට මේකේ අපිට දා ගන්න පුළුවන් මොකද්ද කොල වර්ගයේ A3ද A5ද letter size එකද legal ද A4 size එකද B5 size එකද කියලා අපිට paper එකේ කොලේ කොයි විශාලත්වයේද print වෙන්න ඕන කියන බලා ගන්න පුළුවන්. copy කීයක්ද එතකොට මේකෙන් කියන්නේ තනි පැත්තටද එක කොලයක දෙපැත්තම වදින්න ඕනද ඔන්න ඔය විදිහට අපිට print preview එක ඇතුලේ beam මේ කියන කොටසෙන් page එකේ setup එක හදා ගන්න පුළුවන් කියන්නේ වදින්න ඕනේ විදිහ. එතකොට පුතේ beam මෙතෙන්ද දුන්නොත් එහෙම කෙලින්ම print වෙනවා. හරි දැන් මගේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට. එතකොට ඔයාලට ඕන සද්දේ ඇහි තව චුට්ටකින් මේ කොලේ print වෙනවා. හරිද? දැන් ඔන්න දැන් ඔය පොඩ්ඩක් සද්දේ ඇහෙන්නේ සමහරට දැන් මගේ කොලේ මෙහෙම print වෙලා තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔන්න විදිහට ඔන්න තවත් වතාවක් ඔන්න දුන්නොත් හරිද? එතකොට print වෙලා ඔහොම යනවා. හරි. එතකොට අපිට පුළුවන් අවශ්‍ය විදිහට අපේ කොලයක් මේ විදිහට print කරගන්න. ඒ කියන්නේ අපි හදපු ලේඛනයක් මේ විදිහට print එකට ගිහිලා ෂණිකවම print කරගන්න පුළුවන්. print preview එකේදී එහෙම නෑ අපිට පුළුවන් කොලේ විශාලත්වය පොඩ්ඩක් බලලා ඒකේ කොහොමද වෙනස් වෙන්න ඕනේ දේවල් බලලා copy කීයක්ද කියලා බලලා ඒවා තීරණය කරන්න. හැබැයි මෙතන quick print එක නැත්නම් අපි කියනවා print එකට දුන්න ගමන් නිකම්ම print වෙලා යනවා. හරි.
ওই ටික තමයි අපිට මේ පාඩමේ මේ කොටසේදී මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ටික ගැනත් මම මේ ගමම්ම ඔයාලට කියලා දෙනවා. මේ තියෙනවා පුතේ කරන ලද ක්‍රියාවක් අවලංගු කරන. ඒ කියන්නේ අපි කර කර හිටිය වැඩක් ආපස්සට ගන්න ඕන නම් අතීතයට යන්න ඕන නම් අපිට මේ කියන පළවෙනිය පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ පළවෙනියකින් පිටිපස්සට ගිහිල්ලා නෑ නැවතත් ඉස්සරහට එන්න ඕනේ කියලා අපිට හිතුනොත් මෙන්න මේ කියන රෙඩෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම කොපි කරන්න මෙයා, කට් කරන්න මෙයා, ඒ වගේම යම් දෙයක් අලවන්න මේ කොපි කරපු පිටපත් කරපු දෙයක් කියනවා අපි පිට කොපි කරලා කියන්නේ මොනවා හරි දෙයක් පිටපතක් විදිහට තව තැනකට ගිහින් දාන එක. කට් කරනවා කියලා කියන්නේ තියෙන තැන සම්පූර්ණයෙන්ම නැති වෙන විදිහට අලුත් තැනකට ගිහිල්ලා දාන. කොපි කරපු එකේ තියෙන තැන තියෙද්දිමයි අලුත් තැනකට යන්නේ. හැබැයි කට් කරන එකේ එහෙම නෑ. අපි අලුතෙන් තැනකට යනවා නම් තියෙන තැනින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තමයි යන්නේ. පේස්ට් එකේදී වෙන්නේ මේ කොපි කරපු එකක් හරි මේ කට් කරපු එකක් හරි තව තැනකට ගිහිල්ලා දාන්නකොට මේ කියන පේස්ට් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන අපේ වාක්‍යවල අක්ෂර වින්‍යාසයේ ව්‍යාකරණ වගේ ගැටලු निराකරණය කරන්න මෙන්න මේ කියන icon එක spelling and grammar check නැත්නම් spelling කියන එක අපි පාවිච්චි කරනවා. හරි. අපි බලමු ආපහු Excel වලට ගිහිල්ලා හරි Excel වලට ගිහිල්ලා පුතේ මම මෙන්න මේකට පොඩි පාටක් දානවා. මේකටත් දානවා මේකෙන් තිත්ත බකට් එකකින් ගිහිල්ලා වෙන පාටක්. දැම්මට පස්සේ වල කවුරු හරි කියනවා අනේ සර් අලු පාට කැතයි වෙන පාටක් දාන්නකෝ කියලා. මම මෙතනින් undo කරනවා. නැත්තම් කියනවා පාට අයින් කරන්න කියලා. ආයෙත් කමන්නේ undo කරනවා. ඔන්න දැන් අලු පාට අයින් වුණා. අය පාරක් මේක ක්ලික් කරොත් කහ පාටත් අයින් වෙනවා. ඕනනම් අපිට තව පස්සට යන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට යන්න පුළුවන්. මේ. හරි. එතකොට අලු පාටත් වැටෙනවා. එතකොට මගේ අතින් බැරිලා හරි මේක ඩිලීට් වුණා කියලා හිතන්නකෝ. ඩිලීට් වුණා. අප්පා. එතකොට අපිට ආපහු ටයිප් කරන්න වෙන එක වළක්ව ගන්න පුළුවන්. undo කරොත් කලින් හිටිය පියවර ඩිලීට් වෙන කලින් පියවරට අපි ආපහු යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට undo එකයි redo එකයි මේ තියෙන පිටිපස්සට යන්න ඒ වගේම ඉස්සරහට යන්න ආපහු මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි පිටිපස්සට ගියොත් ඔන්න මේ විදිහට පිටිපස්සට යනවා. ඉස්සරහට ගියොත් ඔන්න ඔය විදිහට කර කර හිටිය වැඩ වලින් ඉස්සරහට යනවා. හරිද? අවසානට අපි මකපු අවස්ථාවටනේ ගියේ. ඒ නිසා චුට්ටක් පස්සට ගමු ඉලක්කම් තියෙන අවස්ථාවට. ඉස්සරහට සහ පිටිපස්සට යන්න පුළුවන්. හරිද? හරි. එතකොට මම මෙතනින් නිකන් අය පාරක් නමගේ නම ගහලා පෙන්නන්න. දැන් ගැහුවා. පිටිපස්සට ගියා. හරිද? ඔන්න දැන් නම නෑ. ආයි ඉස්සරහට ආවා. ආයි නම තියෙනවා. තිබ්බ තැනටම ආය ආවා. කියන්නේ පිටිපස්සට යෑම ඉස්සරහට යෑම කියන එක මේ මෙතනින් අපිට සහ මේ undo කියන එකෙන් සහ redo කියන එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යම් දෙයක් copy කරගන්න. එම පිටපත් කරගන්න තමයි යන්නේ. මම මෙතන tamil කියන එක ලකුණු ටික ඔන්න ඔය විදිහට අපි select කරගෙන මේ මෙතන copy කියන එක උඩ click කරනවා. click කරලා මේ හරියට ඇවිල්ලා මම paste කියන එක උඩ click කරනවා. එතකොට ඔයා දැක්කද මෙන්න මේ tamil එක ගැලපෙන ලකුණු ටික අපිට මේ විදිහටම ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේම තව දෙයක් කරනවා මම